ඉතින් ළමයි ඔන්න කලින් කිව්ව විදිහටම ඔයාට ඔයාගේ 11 වසර සිලබස් එකේ ඔයාගේ 11 වසර සිලබස් එකේ පස්වෙනි පාඩම. ඒ කියන්නේ ගැළපිලි කියන පාඩම සාකච්ඡා කරන්නයි යන්නේ. හරිද? right. එතකොට ඔයා මේ වෙද්දි අපි සාකච්ඡා කරලා තියෙනවා 11 වසර 4 වෙනි පාඩම. හරි මුල ඉඳලා සියල්ලම සාකච්ඡා කරලා තියෙනවා. ඔයා මේ වීඩියෝ එක නම් මුලින්ම බලන්නේ එහෙම කරන්න එපා. එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඔයා මුලින්ම 11 වසරේ මෙන්න මේ වීඩියෝ එක 4 වෙනි පාඩමේ වීඩියෝ එක බලලා නෝට් එකක් හදන්න ඕනේ. පැහැදිලිද? ඔන්න ඕක තමයි ප්‍රධානම දෙන්න තියෙන අවවාදය. right. එහෙනම් අපි වැඩේ පටන් ගමු. බලන්න ඔයා දැන් ඉගෙන ගන්න යනවා 11 වසර සිලබස් එකේ ළමයින්ට අමාරුයි. හරි. හැබැයි ඔයාලට අමාරු වෙන්නේ නැහැ. ළමයින්ට අමාරු වෙන ඉතාමත් වැදගත් විෂය කොටසක්. right. මෙන්න මේකයි මාතෘකාව. මාතෘකාව තමයි ගැළපිලි. එහෙම නැත්නම් ගැළපුම් සටහන් කියලා කියන්නේ. මුලින්ම ඔයා right. මම ඔයාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඔයා දන්නවා ඔයාගේ පේපර් එකේ ඔයාට ගැළපිලි කීයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඔයාට ගැළපිලි කීයක් ගැන ඉගෙන ගන්න තියෙනවා. කියන්න බලන්න. ඔව් පළවෙනි ගැළපිල්ල මොකද්ද? මේ කෙලින්ම මේ වීඩියෝ එකෙන් කරන්නේ ඔයාට ගැළපිලි ටික පුළුවන් කරන එක. right. එතකොට පළවෙනි ගැළපිල්ල මොකද්ද? පළවෙනි ගැළපිල්ල තමයි මොකද්ද? අවසන් තොගය. එහෙම නැත්නම් අග තොගය ගැළපීම. අවසන් තොගය එහෙම නැත්නම් අග තොගය ගැළපීම. දෙවෙනි එක තමයි උපචිත වියදම්. හරි. එහෙම නැත්නම් මේකටම කියනවා ගෙවිය යුතු වියදම් කියලා. හරි. ඔන්න ඔයා දැනගන්න ඕනේ දෙවෙනි ගැළපීම. පළවෙනි එක මොකද්ද? අවසන් තොගය ගැළපීම. දෙවෙනි එක තමයි උපචිත වියදම් ගැළපීම. තුන්වෙනි එක ලැබිය යුතු ආදායම්. හරි. තුන්වෙනි එක ලැබිය යුතු ආදායම්. සමහර වෙලාවට මේකට කියනවා උපචිත ආදායම් කියලා. හරි. ඔන්න ගැළපිලි ටික අපි එකින් එක සාකච්ඡා කරන්න යනවා. right. ඊළඟ ගැළපිල්ල මොකද්ද? ඊළඟ ගැළපිල්ල තමයි බොල් ණය ගැළපීම. හරි. බොල් ණය ගැළපීම. අන්තිම ගැළපිල්ල මොකද්ද? ෂය වීම. නැත්නම් ෂය වියදම. හරිද? හා. දැන් මේකයි වෙන්නේ. දැන් ඔයා මේ වෙද්දී 11 වසරේ 4 වෙනි පාඩමට අදාළ වීඩියෝ එක පිළිවෙලට බලලා නෝට් එකක් හදලා ඒකේ නිබන්ධනය මගෙන් ඉල්ලගෙන ඒකත් සම්පූර්ණ කරලා ඉන්නේ. එහෙම ඉවර නම් විතරයි ඔයාට මොන වීඩියෝ එක බලන්න පුළුවන්. මෙන්න මේ 5 වෙනි පාඩමට අදාළ වීඩියෝ එක බලන්න පුළුවන්. පැහැදිලිනේ? right. එතකොට මේ 5 වෙනි පාඩමේ අපි ඉගෙන ගන්නේ මොනවද? ප්‍රධාන මාතෘකාව. ඒ තමයි මූල්‍ය ප්‍රකාශන වලට අදාළ ගැළපිලි සටහන්. පැහැදිලිද? right. එතකොට ගැළපිලි සටහන් ඔක්කොම කීයක් තියෙනවද? 1 2 3 4 5.
හරි. මේ පහෙන් ඔයාගේ විභාගෙට අනිවාර්යෙන් සමහර විට මේ පළවෙනි තුන වෙන්න පුළුවන්. සමහර විට 1 2 සහ 4 වෙනි එක එන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔයා ඉගෙන ගන්න ඕනේ ප්‍රධාන ගැළපිලි කීයක් තියෙනවද? ප්‍රධාන ගැළපිලි 5ක් තියෙනවා. පැහැදිලිනේ? right. මේ වචනේ හැම මතක තියෙන්න ඕනේ. මේ ගැළපිලි මොනවද කියලා මතක තියෙන්න ඕනේ. right. ඊළඟ වැඩේ. ඉවර නැහැ. right. දැන් ඔයා මෙතනින් ඉගෙන ගත්තා. හරි. මේ පිටුවෙන් ඉගෙන ගත්තා මොකද්ද? ඔයාගේ විභාගෙදී නැත්නම් ඔයාගේ සිලබස් එකේ තියෙන ගැළපිලි පහ. හරි. තව තියෙනවා. ඊළඟ එක තමයි හරි. ඊළඟ එක තමයි ඔයාගේ සිලබස් එකේ තියෙනවා තව ගැළපිලි જાතිය. හරි. මම මේක ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න මම ඔයාලට ඒක කියන්න මෙන්න මෙහෙම. අපි ඒවට කියනවා සැඟවුණු ගැළපිලි කියලා. හරි. සැඟවුණු ගැළපිලි කියලා. අපි යන් චුට්ටක් කලින් පිටුවට. හරි. දැන් ඔයා බලන්න මේ ගැළපිලි පහම ළමයි කොහෙද සටහන් වෙන්නේ? කොහෙද සටහන් වෙන්නේ? ඔයාගේ විභාග ගානේ අර තියෙන්නේ අමතර කරුණු කියලා. ශේෂ පිරික්සුමට පල්ලෙහෙන් කියනවා නේද? අමතර කරුණු නැත්නම් අමතර තොරතුරු කියලා. තියෙනවනේ. අන්න ඒ අමතර කරුණු යටතේ තමයි මේ 5 දෙනා ඉගෙන ගන්න තියෙන්නේ. මේ 5 දෙනාගේ ගණන් එන්නේ ඒ අමතර කරුණු යටතේ. හරි. හැබැයි ඔයා බලන්න මොකද්ද මේ කියලා? මොකද්ද මේ ගැළපිලි જાති? හරි. මේ තමයි උතර මතක තියාගන්න. විභාග ගානේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ මේ ගැළපිලි ඔයා හරියට සටහන් කරන්නම ඕනේ. එහෙම සටහන් කළේ නැත්නම් ඔයාගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බැලන්ස් වෙන්නේ නැහැ. හැබැයි මේවා කොහොමද තියෙන්නේ? කොහොමද තියෙන්නේ? මේවා සැඟවිලා තමයි තියෙන්නේ. එතකොට කලින් ඒවා සැඟවිලා නෙමෙයිද තියෙන්නේ? නෑනේ. හේතුව ඉතින් මේ ටික පැහැදිලිව දැන් ඔයාලා හොඳටම දන්නවා. මේ ගැළපිලි පැහැදිලිව ඔයාගේ ගානේ නැත්නම් ඔයාට හම්බෙන ශේෂ පිරික්සුමේ පල්ලෙහා අමතර කරුණු කියලා මේ පහම පිළිවෙලට තියලා තියෙනවා. හරි. මේ ටික පිළිවෙලට පහක්ම ඉන්නේ නැහැ. තුනක් කියමුකෝ. ඒ තුන ඔයාට පැහැදිලිව තියෙනවා. පැහැදිලිද? හැබැයි විශේෂම දේ මොකද්ද? මෙන්න මේ ගැළපිලි. මොකද්ද? සැඟවුණු ගැළපිලි කියන ඒවා අමතර තොරතුරු වල අඩංගු වෙනවද නැද්ද? කල්පනා කරන්න. අමතර තොරතුරු වල මේක අඩංගු වෙනවද? නැහැ. එහෙනම් සුපෑනෙක් දෙලා තියාගන්න ඕන. මොකද්ද? සැඟවුණ ගැළපිලි කියලා જાතියක් තියෙනවා. ඔව්. ඒක ඔයාට බැලුවාම එකපාර පේනවද? නැහැ. හරිද? එතකොට ඔයා අහනවා සර්, එහෙම බැලුවාම එකපාර පේන ගැළපිලි තියෙනවද? ඔව්. කීයක් තියෙනවද? 5යි තියෙන්නේ. මේ 5 කොහෙද තියෙන්නේ? විභාගෙදී ඔයාට ගාණක් දෙනවා. ගාණ හම්බෙන්නේ ශේෂ පිරික්සුමක් එක්ක. ඒ ශේෂ පිරික්සුමට පල්ලෙහායින් අමතර තොරතුරු කියලා. එහෙම නැත්නම් අතිරේක තොරතුරු කියලා. මේ ගැළපිලි ටික පිළිවෙලට දෙනවා. පැහැදිලිද? එතකොට ඔයාට මේවා පිළිවෙලට කරගෙන යන්න පුළුවන්. මේවා සැඟවුණ ගැළපිලි නෙමෙයි. ඔයාට පේනවා මේවා. හැබැයි සැඟවුණ ගැළපිලි කියන ඒවා අමතර තොරතුරු වල සටහන් වෙන්නේ නැහැ. එහෙනම් කොහෙද සටහන් වෙන්නේ? මේවා සටහන් වෙන්නේ කියන්න බලන්න. කොහෙද? මේවා සටහන් වෙන්නේ මොකේද? ශේෂ පිරික්සුම ඇතුළෙමයි. හරි? කොහෙද?
ශේෂ පිරික්සුමේම තමයි තියෙන්නේ. හරි. ශේෂ පිරික්සුමේ. දැන් ඔයා මේ වීඩියෝ එක බැලුවාම ඔයා දන්නවා. මේක සැඟවුණ ගැළපිලි. හරි. ඔයා දැනගන්නවා. රයිට්. එතකොට සැඟවුණ ගැළපිලි හොයා ගන්න නම් ඔයා කොහෙද බලන්න ඕන? ශේෂ පිරික්සුම ඔයා බලන්න ඕන. හරි. ඊළඟ එක මොනවද මේ සැඟවුණ ගැළපෙන විදිහට ඔයාට හම්බෙන්නේ? මෙන්න මේක. ප්‍රධානම එක. මේක ඔයාගේ O level විභාගෙත් අනිවාර්යයෙන් තියෙනවා. ඒ තමයි හරි. ඒ තමයි මොකද්ද? බැංකු ණය පොලිය ගැළපීම. හරි. නැත්නම් අපිට කියන්න පුළුවන් බැංකු ණය ගැළපීම. දෙවනි සැඟවුණ ගැළපිල්ල තමයි ස්ථාවර තැන්පතු පොලිය ගැළපීම. හරි. ඕකටම ඕනනම් කියත හැකි ආයෝජන ආදායම් ගැළපීම කියලා. පැහැදිලිද? රයිට්. ඔයා මේ ටික මම කියලා දෙන්නම් එකින් එක. හොඳේ. රයිට්. දැන් ඔයාට මම මේ පොඩ්ඩක් විෂයේ තියෙන දේවල් මේ පාඩමේ තියෙන කොටස් ඔයාට කියලා දෙන ගමන් තියෙනවා. හරි. එතකොට මොකද්ද මේ දක්වා ඉගෙන ගත්තා? අපි ඉන්නේ පස්වෙනි පාඩමේ. ඒකේ නම ගැළපිලි. හරි. එතකොට ගැළපිලි යටතේ ළමයි මොනවද තියෙන්නේ? ඔයාට පියවිය හැට. එහෙම නෙවෙයි. ඔයාට බැලූ බැල්මට පේන ගැළපිලි. හරි. බැලුවාම පේන ගැළපිලි පහක් තියෙනවා. හරි. පහයි. ප්‍රධාන ඒවා පහයි. ඒ පහම කොහෙද අඩංගු වෙන්නේ? ඔව්. ශේෂ පිරික්සුමට පල්ලෙහැයින් අමතර කරුණු කියලා තියෙනවා. විභාගයට එනවද? ඔව්. අනිවාර්යයෙන්. ඒ ටිකට අමතරව ඔයා දැනගන්න ඕනේ තව එකක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි සැඟවුණ ගැළපිලි. රයිට්. එතකොට මේ ගැළපිල්ල අමතර කරුණු වලද තියෙන්නේ? අමතර කරුණු වලද තියෙන්නේ? නෑ. එහෙනම් කොහෙද තියෙන්නේ? ශේෂ පිරික්සුමේ තමයි සටහන් වෙන්නේ. එතකොට එහෙම ගැළපිලි වලට උදාහරණ මොනවද? මම උදාහරණ දෙකක් දෙන්නම්. එකක් බැංකු ණය පොලිය ගැළපීම, ඊළඟ එක ස්ථාවර තැන්පතු පොලිය ගැළපීම. තේරුණානේ? රයිට්. අපි යමු එහෙනම් මෙන්න මේ ගැළපිලි පහ සාකච්ඡා කරලා ඉවර කරා. රයිට්. දැන් ඔයා නෝට් එක හදාගෙන පිළිවෙලට යන්න. බලන්න පළවෙනි ගැළපිල්ල. හරි ලේසි. පළවෙනි ගැළපිල්ල. මොකද්ද පළවෙනි ගැළපිල්ල? පළවෙනි ගැළපිල්ල තමයි අගතොගය. එහෙම නැත්නම් අවසන් තොගය ගැළපීම. හරි. අගතොගය එහෙම නැත්නම් ඕකටම කියනවා අවසන් තොගය ගැළපීම කියලා. හරි. බලන්න. දැන් ඔයාට අගතොගය කියන එක හොඳටම පුළුවන්. හරි. තවත් කියලා දුන්නොත් අගතොගයක් කියන්නේ මොකද්ද? සරල අදහස. ඔව්. ඔන්න තියෙනවා කාලච්ඡේදය. පටන් ගන්නෙ ජනවාරි 1 වෙනිදා. ඉවර වෙන්නේ දෙසැම්බර් 31. හරි. එතකොට මෙන්න මේ ගිණුම් කාලච්ඡේදයේ මුලට තියෙන තොගයට නැත්තම් පළවෙනි දවසට තියෙන තොගයට අපි මොකක් කියලාද කියන්නේ? මොන තොගයද? ඔව්. ආරම්භක තොගය කියලා කියනවා. අපි ඒකට කියනවා ආරම්භක තොගය. හරි. මේක මතකයිනේ කලින් වීඩියෝ එකේ තිබ්බා. අර විකුණුම් පිරිවැය හොයද්දි ගත්තේ. ඊට පස්සේ තියෙනවා ගිණුම් කාලච්ඡේදය ඉවර වෙන දවසට ඉතිරි වෙන තොගය. අන්න ඒකට තමයි අපි මොකක් කියලාද කියන්නේ? අගතොගය කියලා කියන්නේ. නැත්නම් අවසන් තොගය කියලාත් මේකට කියනවා. අගතොගය, අවසන් තොගය,
තව වචනයක් තියෙනවා. 12යි 31ට ඉතිරි තොගය. ඔය වචනේත් තියෙනවා. පැහැදිලිද? එතකොට ඒක අවසන් තොගයක්ද ආරම්භක තොගයක්ද කියලා හොයාගන්න කොහෙන්ද? දිනේ දිහා බලන්න. දිනේ දිහා බැලුවාම ඔයාට තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිනේ? right. ඊළඟ වැඩේ. දැන් ඔයාට ගානේ හරි ලේසි. ඔයාට ගානේ දෙනවා මෙන්න මෙහෙම එකක්. හරි. ඊට කලින් තා චූටි දෙයක්. කියන්න බලන්න මෙන්න මේ අගතොගය. හරි. මේ අගතොගය වත්කමක්ද වගකීමක්ද? කියන්න බලන්න. මේ අවසන් තොගය කියන්නේ ඔන්න ව්‍යාපාරයක් තියෙනවා. ඒ ව්‍යාපාරයේ දෙසැම්බර් 31 දිනට තියෙන භාණ්ඩ තොගය. දැන් කල්පනා කරන්න. මේ තොගය මේ ව්‍යාපාරයට වත්කමක්ද වගකීමක්ද? ඔව්. මොකද්ද? වත්කමක්. ඒකත් මොන වත්කමක්ද? ඒකත් මොන වත්කමක්ද? ජංගමද ජංගම නොවන? නැත්නම් මෙහෙම කියන්නේ කෙටි කාලීනද දිගු කාලීනද? කෙටි කාලීනනේ. එහෙනම් ඒක ජංගම වත්කමක්. ජංගම වත්කමක්. හරි. ඔයා ඒක දන්නවා. එන්න ගැළපීම සිදු කරන ආකාරයට. හරි. මොකද්ද ගැළපිල්ල? අවසන් තොගයේ ගැළපීම තමයි අපේ ගැළපිල්ල. හරි. ඒක ගලපන්නේ කොහොමද? හරි ලේසි. කරන්න දෙයක් නැහැ. පියවර 1. පියවර අංක 1. මොකද්ද? හරි ලේසි කියන්නේ. පියවර අංක 1. අපි මුලින්ම මේ අගතොගය සටහන් කරනවා ළමයි. හරි. මෙහෙම කරමුකෝ. right. මොකද්ද පළවෙනි පියවර? අපි හිතමු ව්‍යාපාරයේ අවසන් තොගය නැත්නම් ව්‍යාපාරයේ අගතොගය රුපියල් 10000යි කියලා උපකල්පනය කරලා දුන්නා. හරි. ඔයාටත් විභාගෙදි දෙනවා. මෙම ව්‍යාපාරයේ අවසන් තොගය රුපියල් කීයද? 10000යි කියලා. දැන් ඔයා මේක කොහොමද ගලපන්නේ? කියන්න බලන්න. ඔයා කොහොමද මේක ගලපන්නේ? කියන්න. ඔව්. ඔයා දන්නවා ලාලා ප්‍රකාශනය ඇතුලේ අපි අගතොගය සටහන් කරා. කොහෙද සටහන් කරේ? කියන්න බලන්න. කොහෙද? හරියට හරි. කොහෙද? ලාලා ප්‍රකාශනයේ ඔයාට මතකයි මොකද්ද? කාවද? විකුණුම් පිරිවැය. මොන පිරිවැයද? විකුණුම් පිරිවැය. කොහොමද විකුණුම් පිරිවැය හෙව්වේ? සූත්‍රේ. කොහොමද? ඔව්. ආරම්භක තොගය ඒකට එකතු කරා ගැනුම්, එකතු කරා ගෙනීමේ කුලි, එකතු කරා පැටවුම් ගාස්තු. ඒ හතරෙම එකතුවට අපි කියනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය කියලා. ඒ වටිනාකමින් අඩු කරනවා කාවද? අපි අඩු කරා කාවද? අගතොගය කියලා. ඔයාට මතකයි. කලින් වීඩියෝ එක බලන්න ඕනේ. ළමයි. එතකොට අපි අගතොගය මොකද කරලා තියෙන්නේ? ලාලා ප්‍රකාශනයේ අඩු කරලා තියෙන්නේ. කාව හොයද්දිද? විකුණුම් පිරිවැය හොයන්න. එහෙනම් අපි අගතොගය ගැලපීම යටතේ කරන පළවෙනිම පියවර මොකද්ද? අවසන් තොගය ගැලපීම යටතේ අපි කරන පළවෙනිම පියවර මොකද්ද? ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ කොහෙද? විකුණුම් පිරිවැය හොයද්දී මොකද කරේ? අඩු කරනවා අවසන් තොගය. කීයද අවසන් තොගය මේ ගානේ? රුපියල් 10000යි. එහෙනම් අගතොගය කියලා මෙයා කීයක් අඩු කරනවා? 10000 අඩු කරනවා. බලන්න කොච්චර ලේසිද කියලා. පළවෙනි ගැලපිල්ල අවසන් තොගය ගැලපීම. හරිද? අවසන් තොගය මේ ගානේ අපි ගත්තේ රුපියල් 10000යි කියලා. ඒකෙත් ඔයා කොහොමද පළවෙනි පියවර විදියට කරේ? බය වෙන්න එපා. අවසන් තොගයේ වටිනාකම ගත්තා. මේ තියෙන්නේ.
කොහෙටද ගියේ? ලාලා ප්‍රකාශනයට ගියා. ඒකේ කොහෙටද ගියේ? විකුණුම් පිරිවැයට ගියා. විකුණුම් පිරිවැය හොයද්දී අපි කාවද මේ අවසන් තොගය අඩු කරනවා. ඕක තමයි අගතොගය හොයන එකේ පළවෙනිම පියවර. හරි. හා මෙතනට යනකම් කරා කියන්නේ 150ක් මේ ගැළපෙන්නේ ඉවරයි. පැහැදිලිද? right. එන්න ඉතුරු ටික ඉවර කරන්න. දෙවෙනි පියවර. right. දෙවෙනි පියවර. මම ඔයාට කිව්වා මේක. අවසන් තොගය. හරි. එහෙම නැත්නම් මේ අගතොගය කියන්නේ ළමයි අපේ ව්‍යාපාරයේ මොනවත්කමක්ද? මොනවත්කමක්? ජංගම වත්කමක්. හරි. එහෙම නැත්නම් කෙටි කාලීන වත්කම. දැන් ඔයා කියන්න බලන්න. වත්කමක් නම් අපි ඒක සටහන් කරන්නේ ලාලා ප්‍රකාශනයේද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේද? කියන්න. කතා කරන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. එහෙනම් ඔයා කියන්න. දෙවනි පියවරේ අපි මොකද්ද කරන්නේ? මේ තියෙන අවසන් තොගය 10000 කොහෙද ගෙනල්ලා සටහන් කරන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොහෙද? මෙන්න වැදගත් ඒවා. ජංගම වත්කම් තීරුවේ සටහන් කරමු. තොගය කියලා කීයද වටිනාකම? 10000යි. තොගය කියලා 10000යි. right. ඔන්න ගැලපෙන්නේ ඉවරයි. බලන්න කොච්චර ලේසිද නේ? අවසන් තොගය ගලපනවා කියන එක. පහවසර ළමයෙකුත් කරයි. ඔන්න ආයෙ මතක් කරගන්න. අපි පටන් ගත්තා පළවෙනි ගැලපිල්ල. මොකද්ද පළවෙනි ගැලපිල්ල? අවසන් තොගය ගැලපීම. හරි. කො බලන්න ගාන කීයක්ද දුන්නේ? අපි උපකල්පනය කරලා ගත්තා අවසන් තොගයේ වටිනාකම රුපියල් 10000යි කියලා. right. එහෙනම් පියවර කීයද තියෙන්නේ? මේ ගැලපිල්ලට 2යි. පළවෙනි පියවරෙන් අපි මොකද කරේ? පළවෙනි පියවරෙන් මේ 10000 අවසන් තොගය කොහෙටද ගෙනාවේ? ලාලාවලට. ඒකෙත් විකුණුම් පිරිවැය යටතේ අපි අඩු කරා. ඔන්න පළවෙනි පියවර හරි. දෙවෙනි පියවර මොකද්ද? මේ 10000ම අරගෙන කොහෙද දෙන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට ඇවිල්ලා ඒකෙත් මොන තීරුවේද? ජංගම වත්කම් තීරුවේ තොගය කියලා අපි සටහන් කරනවා. පියවර 2යි. ඉවරයි කතන්දරේ. ඒතර ඔයා අහනවා සර් මෙච්චරද අගතොගේ ගැලපීමේ තියෙන්නේ? ලාලාවල මෙතනට ගෙනාවා. මූල්‍ය තත්ත්වය මෙතනට ගෙනාවා. ඔය තැන් දෙකට විතරයිද අවසන් තොගය එන්නේ? ඔව්. එතකොට ගැලපිල්ල ඉවරයිද මෙතනින්? ඔව්. බලන්න කොච්චර ලේසිද කියලා. මේක විභාගෙට එනවද? ඔව්. විභාගේ පළවෙනි ගැලපිල්ල මේක. හරි. ඔන්න අපි මේක ඉවර කරා. හරි. ඔන්න අපි පළවෙනි ගැලපිල්ල ඉවර කරා. පැහැදිලිනේ? right. එහෙනම් මේක අපි ඉවරයි. හරි. අවසන් තොගය ගලපලා ඉවරයි. right. අපි ඊට පස්සේ තව ලේසි එකක් කරමු. අපි ඊට පස්සේ කරමු මෙන්න මේ බොල් ණය ගැලපීම. හරි. දැන් නෝට් හදනවනේ පිළිවෙලට. එහෙනම් අපි දෙවැනි එක දාමු මොකද්ද? බොල් ණය ගැලපීම. බොල් ණය ගැලපීම. අමාරුයිද? නෑ. කිසිම අමාරුවක් නෑ. හරි. කිසිම අමාරුවක් නෑ. මේක මාර ලේසි. right. මුලින්ම අංක 1 ළමයි. බොල් ණය කියන්නේ මොකක්ද? බොල් ණය. ඔයා හොඳටම දන්නවා. මොකද්ද බොල් ණය කියන්නේ? බොල් ණය කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ වියදමක්. හරි. ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමනේ. ඔයා දන්නවා කමන්නේ. අපේ ව්‍යාපාරය තියෙන තොගයක්. එහෙම නැත්නම් විකුණන භාණ්ඩ ටික. කාට හරි මිනිස්සෙක්ට ණයට විකුණනවා.
අපි හිතමු මේ කුමිදු කියලා. මොකද්ද කරේ? අපේ ව්‍යාපාරය තියෙන භාණ්ඩ ටිකක් ණයට විකුණනවා. ණයට විකුණනවා. දැන් ඔයා දන්නවා. ව්‍යාපාරයක් භාණ්ඩ ටිකක් ණයට වික්කොත් ඇති වෙන්නේ කවුද? ණය ගැතියා. පැහැදිලිද? එතකොට අපේ ව්‍යාපාරයට කුමිදු කියන පුද්ගලයාව පේන්නේ කවුරු විදිහටද? ණය ගැතියා ලෙස. අපේ ව්‍යාපාරයට මේ ණය ගැතියව මේ කුමිදු කියන පුද්ගලයාව පේන්නේ කවුරු විදිහටද? ණය ගැතියා විදිහට. right. දැන් හිතන්නකෝ අපි සපත්තු විකුණන්නේ කියලා. අපි 10000ක සපත්තු ජෝඩුවක් විකුණනවා. right. දැන් හිතන්න කුමිදු හරිනම් අපිට කීයක් ආපහු ගෙවන්න ඕනේද? අපි ගාව තිබ්බ සපත්තු අපි ණයට වික්කා. කීයකද? 10000. දැන් මෙයා කවදා හරි අපිට කීයක් ගෙවන්න ඕනේද? 10000 ගෙවන්න එපා. හැබැයි හිතන්න කුමිදු උගන්ඩාවට පැනලා ලංකාවෙන් පැනලා. දැන් කල්පනා කරන්න. අපිට සල්ලි ආපහු හම්බෙනවද? මේ 10000 හම්බෙනවද? නෑනේ. හරි. එතකොට ළමයි මේ 10000 අපේ ව්‍යාපාරයට පාඩුවක්. ඒක ආපහු ලැබෙන්නේ නැහැ. එහෙනම් ඒ පාඩුවට අපි කියනවා මොනවා කියලාද? බොල් ණය කියලා. ඔයා දන්නවා මම නිකම් පොඩ්ඩක් මතක් කරේ. එතකොට මේ බොල් ණය කියලා කියන්නේ අපේ ව්‍යාපාරයට ආදායමක්ද වියදමක්ද? ඔයා යාළුවෙක්ට ණයක් දෙනවා. යාළුවා ආපහු සල්ලි දෙන්නේ නැත්නම් ඔයාට එතනින් සිද්ධ වෙන්නේ ලාභයක්ද පාඩුවක්ද? ඕකනේ අහන්නේ. ඔව් පාඩුවක්. හරි. ඒක ඔයාට වියදමක් නේ. එහෙනම් ව්‍යාපාරයට මේක වියදමක් වෙනවා. පැහැදිලිද? ඔයා කලබල වෙන්න එපා. මෙතන ණය තිබුණා කියලා වගකීම් එන්නේ. එහෙම නැහැ. හරි. බොල් ණය කියන්නේ ව්‍යාපාරයට වියදම. right. ඔන්න ඕකත් කතා කරමු. ඊළඟ වැඩේ. ඔයා දැනගන්න ඕනේ මේ සිද්ධියේ බොල් ණය වීම රුපියල් කීයද? දැන් අපේ පාඩුව කීයද? ඔව් රුපියල් 10000යි. එහෙනම් කියන්න මේ බොල් ණය වලට අදාළ දිත්තු සටහන මොකක්ද කියලා? කියන්න. බොල් ණය වලට අදාළ දිත්තු සටහන මොකක්ද? මොකද්ද දිත්තු සටහන වෙන්නේ? කල්පනා කරන්න. දැන් අපේ ව්‍යාපාරයේ ළමයි වියදමක් ඇති වුණානේ අලුතෙන්. මොකද්ද? බොල් ණය වියදම. දැන් අපේ ව්‍යාපාරයේ වියදම් මොනවා වෙනවද? වැඩි වෙනවා. බොල් ණය වුණානේ. බොල් ණය වෙන්න ව්‍යාපාරයේ වියදම වැඩි වෙනවා. හරි. බොල් ණය වෙද්දි වියදම වැඩි වෙනවා. එහෙනම් වියදම් වැඩි වීම මොකද්ද නීතිය? හරනේ. එහෙනම් අපි මුලින්ම බොල් ණය වියදම හර කරනවා. බැර කරන්නේ කාවද? මෙන්න මේ ණය ගැති ගිණුම බැර කරනවා. right. ඕකනේ දිත්ත සටහන ඔයා දන්නවනේ. බොල් ණය වියදම හර ණය ගැති ගිණුම බැර. ඇයි ණය ගැතිය බැර වුනේ? ඔව් තේරෙනවද? මේ ණය ගැතිය අපේ ව්‍යාපාරයට සල්ලි දෙන්නේ නැහැ. මෙයා 10000ක් දෙන්න තිබුණා. දැන් මේ 10000 හම්බෙනවද? නැහැ. එහෙනම් දැන් මෙයාගේ වටිනාකම 0යි. කලින් වටිනාකම 10000යි. එහෙනම් 10000ක තිබ්බ වටිනාකම කීය දක්වා අඩු වුණා? 0 දක්වා අඩු වුණා. ණය ගැති කියන වත්කම අඩු වුණා. වත්කම් අඩු වීම බැර වෙනවා. හරි. දැන් ඔයාලක දාන්න. right. එහෙනම් අපි යමු බොල් ණය ගලපන්න. හරි ලේසි. දැන් මෙන්න මේකයි වෙන්නේ. හරි. දැන් මෙන්න මේකයි වෙන්නේ. ඔයා දන්නවා මේ බොල් ණය කියන එක ළමයි
විභාගෙදී දෙන්න පුළුවන් විදි දෙකකට. හරි. මම ඔයාගේ ලේසියට මම මේක මෙහෙම ලියන්නම්කෝ. හරිද? පළමු වර බොල් ණය ගැලපීම. පළමු වර බොල් ණය ගැලපීම. හරි. පළවෙනි පාර බොල් ණය ගලපනවා. right. අපි බලමු මොකද වෙන්නේ කියලා. පළවෙනි පාර බොල් ණය ගලපනවා. හරි. බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඔන්න බලාගෙන වැඩි. හරි. ලේසි. මම මේකට ගන්නවා පොඩි ශේෂ පිරික්සුවක්. මේ විදිහටමද ගානේ? ඔව්. මේ විදිහටමයි. ඔන්න මම පොඩියට ශේෂ පිරික්සුවක් ගන්නවා. හරි. ශේෂ පිරික්සුව. මොකද්ද දැන් වෙලා තියෙන්නේ? ඔව් වෙලා තියෙන්නේ පළමු වර ප්‍රථම වතාවට බොල් ණය ගලපන්න යනවා. right. ඔන්න තියෙනවා ගිණුම් කාලච්ඡේදය. 1 12යි 31. හරි. මොකද්ද වෙන්නේ? පළවෙනිම වතාවට ඒ කිව්වේ මේ අවුරුද්ද ඇතුළත ළමයි පළවෙනි පාරට තමයි අපි දැන් බොල් ණය ගලපන්නේ. තේරුණාද? පළවෙනිම වතාව. right. එහෙනම් මොකද්ද වෙන්නේ? දැන් බලන්න. ඔන්න ශේෂ පිරික්සුමේ හරි ශේෂ පිරික්සුමේ ඔයා දන්නවා ශේෂ පිරික්සුමක් දෙන්නේ අවුරුද්දේ අන්තිම දවසට නේ. මෙන්න මේ දවසටනේ. ශේෂ පිරික්සුමේ අන්තිම දවසට right ණය ගැතියෝ ඉන්නවා රුපියල් 5000. හරි. මේ ලේසි වැඩක්. හරි. ණය ගැතියෝ ඉන්නවා රුපියල් 5000. හරිද? රුපියල් 5000ක් ඉන්නවා. right. ඊට පස්සේ ඊළඟ එක ඔන්න ඔච්චරයි තියෙන්නේ. ඔයාට දෙනවා හරි. ඔයාට දෙනවා මොනවද? අමතර තොරතුරු වල මෙන්න මෙහෙම ගැලපීම. හරි. ඒ තමයි ණය ගැතියන්ගෙන් රුපියල් 200ක් බොල් ණය වේ. රුපියල් 200ක් බොල් ණය වේ කියලා ගැළපිල්ලක් දෙනවා. right. හරි. ඔන්න අමතර කරුණු යටතේ පළවෙනි ගැළපිල්ල දෙනවා. මොකද්ද? ණය ගැතියන්ගෙන් රුපියල් 200ක් බොල් ණය වේ කියලා. right. දැන් ඔයා මොකද කරන්නේ? ඔයා මොකද කරන්නේ? ඔන්න බලන්න කලපන විදිය. හරි. ඔන්න බලන්න ගලපන විදිය. හරි ලේසි. දැන් ඔයා බලනවා මෙන්න මෙහෙම දැන්. ඔයා බලනවා ණය ගැතියන්ගෙන්. right. බලන්න අවුරුද්දේ අන්තිම දවසට ණය ගැතියෝ කීයක් ඉන්නවද? ශේෂ පිරික්සුමුනේ බලන්න ඕනේ. ඔව්. ශේෂ පිරික්සුමේ අවුරුද්දේ අන්තිම දවසට ණය ගැතියෝ ඉන්නවා. කීයද? රුපියල් 5000. හරි. ඔන්න 5000ක් ඉන්නවා. ඊට පස්සේ ගැළපිල්ලක් විදිහට ඔයාට දෙනවා ඒ ඉන්න ණය ගැතියන්ගෙන් කියන්නේ මේ 5000ක ණය ගැතියන්ගෙන් රුපියල් 200ක් අපි ඒක දාමුකෝ. අපි මෙතන දාමු 500ක පොඩි ගණනක් දාමු. 500ක ණය ගැතියන්ගෙන් 200ක් බොල් ණය වෙනවා. ඒ කියන්නේ මේ 500ක ණය ගැතියන්ගෙන් අපිට ආපහු 200ක් හම්බෙන්නේ නැහැ. එහෙනම් සත්‍ය ණය ගැතියන් ගාන කීයද? කියන්න බලන්න. සත්‍ය ණය ගැතියන් ගාන. ඔව්. 500න් 200ක් අඩු කරාම එනවා සත්‍ය ණය ගැතියන් ගාන කීයද? 300.
ඕක පැහැදිලිද? right. දැන් අපි කල්පනා කරමු. හරි. දැන් අපි කල්පනා කරමු. හරි. ඔන්න පළවෙනි පියවර. ඔන්න දෙවෙනි පියවර. right. පළවෙනි පියවරේ අපි මොකක්ද හදන්නේ? ලාලා ප්‍රකාශනය කියන්නේ. ලාලා ප්‍රකාශන. දෙවෙනි පියවරේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියන්නේ. දැන් අපි බලමු මේ ගැළපිල්ල කොහොමද ලාලාවලට කොහොමද මූල්‍ය තත්ත්වයට යන්නේ කියලා. right. එන්නකො. දැන් ඔයා දන්නවා මේ අවුරුද්ද ඇතුළත ළමයි බොල් ණය වියදමක් සිද්ධ වුණාද? මේ 200 නැතුව තව මොන හරි සිද්ධ වුණාද? නෑ. එහෙම සිද්ධ වුණේ නෑ. හරි. එහෙනම් මේ අවුරුද්ද ඇතුළත එකම එක වාරක් බොල් ණය ගලපනවා. ඒ මෙන්න මෙතන. right. පළවෙනි පාරට බොල් ණය ගලපනවා. බලන්න මේ සිද්ධියේ බොල් ණය වියදම කීයද? 200යි. එතකොට 200 කියන්නේ අපේ ගිණුම් කාලච්ඡේදයේ බොල් ණය වියදම. හරි. බොල් ණය වියදම. එහෙනම් කියන්න බලන්න. මේ 200 කොහෙටද යන්නේ? වියදමක් නම් කොහෙටද යන්නේ? ලාලා ප්‍රකාශනයට. ලාලා ප්‍රකාශනයේ කොතනටද මේක යන්නේ? කියන බලන්න. ලාලා ප්‍රකාශනයේ බොල් ණය මොන වියදමක්? ඔව්, බෙදා හැරීමේ වියදම් වලින්. එහෙනම් වෙන්නේ මොකද්ද? පළවෙනි පියවර ලාලා වලට යනවා. ඒකේ කොහෙද? බෙදා හැරීමේ වියදම් වල. බෙදා හැරීමේ වියදම් වල ඔයා සටහන් කරනවා මේ අවුරුද්දේ බොල් ණය වියදම. කීයද මේ අවුරුද්දේ බොල් ණය වියදම? රුපියල් 200යි. රුපියල් 200යි. එහෙනම් බොල් ණය කියලා දාලා බොල් ණය වියදම කියලා දාලා 200 සටහන් කරනවා. හරි. ඔන්න පළවෙනි පියවර. බලන්න අමාරුයිද කියලා? හරිම ලේසි. අවුරුද්දේ බොල් ණය වියදම ගත්තා. ඒක ගිහින් සටහන් කරා කෙලින්ම කොහෙද? ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ. පළවෙනි පියවර ඉවරයි. දෙවෙනි පියවර. මොකද්ද දෙවෙනි පියවර? දැන් ඔයා බලන්න අපිට දීලා තියෙනවා ශේෂ පිරික්සුමේ අවුරුද්දේ අන්තිමට ණය ගැතිය 500ක් ඉන්නවා කියලා. හැබැයි ඒ 500න් කීයක මුදල් අපිට ආපහු හම්බෙන්නේ නැද්ද? 200යිනේ. එතකොට අපිට ආපහු ලැබෙන සත්‍ය ණය ගැතිය කීයද? 500ද 300ද? 500ද 300ද? 300. එහෙනම් මේ 300 කොහෙටද යන්නේ? ණය ගැතිය වත්කම. එහෙනම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොහෙද? ජංගම වත්කම් වල ණය ගැති කියලා ඔයා කීයද සටහන් කරන්නේ? මෙන්න මේ සත්‍ය ණය ගැතියන් ගන්න. කීයද? 300 සටහන් කරනවා. තේරුණාද? පැහැදිලිද? right. ඔන්න ඔච්චරයි බොල් ණය ගැළපිල්ලේ. හරි, පටල ගන්න එපා. බොල් ණය ගැළපිල්ලේ පළමු වර බොල් ණය ගැළපීමේ ඔයාට ඉගෙන ගන්න තියෙනවා. තේරුණාද? පළවෙනි පාරට අවුරුද්ද ඇතුලේ වෙන කිසිම බොල් ණය ගැළපීමක් නැහැ. එකම එකයි තියෙන්නේ. කො එක? මේ 200 විතරයි. හරි. එතකොට අවුරුද්දේ වෙන එකම බොල් ණය ගැළපීම දුන්නොත් ඔච්චරයි කරන්න තියෙන්නේ. right. අපි යන් ඉස්සරහට. එහෙනම් මොකද වෙන්නේ? එහෙනම් දෙවන වර බොල් ණය ගැළපීම. හරි. දෙවන වර දෙවනි පාරට බොල් ණය ගලපන්නයි අපි යන්නේ. හරි, හරිම ලේසි.
එතකොට මොකද්ද වෙන්නේ? පොඩ්ඩක් බලන්න. එතකොට වෙන්නේ දෙපාර. හරි. ගිණුම් කාලච්ඡේදයේ පටන් ගන්නවා. ගිණුම් කාලච්ඡේදය ඉවර වෙනවා. එහෙනම් මෙන්න මේකයි වෙන්නේ. බලන්න ඔයාට කියන්නේ කීවෙනි පාරට බොල්ලනේ ගලපන්න කියලාද? දෙවෙනි පාර. එතකොට ළමයි දෙවෙනි පාර ඔයා ගලපන්න ඕනි නම් සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි පාර ගලපපු වටිනාකම් දිහත් බලන්න ඕනේ. හරි. අපි ඒක කරමු. දැන් මේකයි වෙන්නේ. right. ශේෂ පිරික්සුමක් තියෙනවා. හරි. ශේෂ පිරික්සුමක් තියෙනවා. අපි ඒක මේ පැත්තෙන් ගමු. ශේෂ පිරික්සුමක් තියෙනවා. දැන් නෝට් එකේම හදන්න ඕනේ. එකින් එක ගැළපෙලිවල. ශේෂ පිරික්සුමක් තියෙනවා. ඔව්. ශේෂ පිරික්සුම කවදටද දෙන්නේ? මොන දිනයකද? ඔව් ඔයා දන්නවා. 12:31ට. හරි. ගිණුම් කාලච්ඡේදයේ අන්තිම දවසට තමයි ශේෂ පිරික්සුමක් තියෙන්නේ. එතකොට මේ අන්තිම දවසට ව්‍යාපාරයේ ණය ගැතියෝ ඉන්නවා 400ක්. කීයක් ඉන්නවද? 400ක් ඉන්නවා. හරි. 400ක්. ඊළඟ එක මෙන්න වැදගත් නේද? හරි. ඊළඟ එක බොල් ණය තියෙනවා 50ක්. මෙන්න තේරුම් ගන්න ඕනේ. ළමයි දැනටමත් ඔයා දන්නවා අපි කීවෙනි වතාවටද බොල් ණය ගලපන්නේ? දෙවෙනි වතාව. එතකොට පළවෙනි වතාවට බොල් ණය ගලපලාද? ඔව්. ඔව්. එතකොට පළවෙනි වතාවට ගලපන බොල් ණය ගන්න ඔයා කොහෙන්ද හොයාගන්නේ? පළවෙනි පාරට ගලපන බොල් ණය ටික කොහෙන්ද හොයාගන්නේ? මේ තියෙන්නේ ශේෂ පිරික්සුමේ පැහැදිලිව තියෙනවා බොල් ණය කියලා කියන්නේ රුපියල් 50. මෙතනින් අදහස් වෙන්නේ මේ කවුද? පළමු වර බොල් ණයද දෙවන වර බොල් ණය? හරියට හරි. මේ තමයි පළමු වර බොල් ණය. හරි. ඒකේ තේරුම බොල් ණය මේ අවුරුද්ද ඇතුළත දැනටමත් 50ක් වෙන් කරලා තියෙනවා. හරි. දැනටමත් 50ක් වෙන් කරලා. ඔව්. right. ඊළඟ වැඩේ. දැන් ඔයා බලන්න. හරි. ඔයා බලන්න. දෙවන වර බොල් ණය ගලපද්දී ශේෂ පිරික්සුම ඇතුලේ බොල් ණය කියලා සටහන් වෙනවා. හරි. බොල් ණය කියලා සටහන් වෙනවා. හැබැයි ඔයා බලන්න පළමු වර බොල් ණය ගලපද්දී ශේෂ පිරික්සුම ඇතුලේ බොල් ණය කොහෙවත් සටහන් වෙනවද? නෑ. පැහැදිලිද? එතකොට විභාගෙදි ඔයාට බලන්න පුළුවන් පළමු වරද දෙවන වරද කියලා. කොහොමද හොයාගන්නේ? ශේෂ පිරික්සුමේ බොල් ණය කියලා කිසිම සංඛ්‍යාවක් නැත්තම් ඒක මොන වරද? පළවෙනි පාර බොල් ණය ගැලපෙන. හැබැයි ශේෂ පිරික්සුමේ හරි. හැබැයි ශේෂ පිරික්සුමේ දැනටමත් බොල් ණය සටහන් වෙලා නම් ඒ කීවෙනි වරද? දෙවන වර බොල් ණය ගැලපීමක් තමයි ඔයාට කරන්න සිද්ධ වෙන්නේ. පැහැදිලි? ඇයි දැනටමත් පළවෙනි වතාවට බොල් ණය ගලපන. හරි. මෙතන පළමු වර බොල් ණයක් තියෙනවද? නෑ. පළමු වර බොල් ණය කො? මේ තියෙන්නේ. ඔන්න පළවෙනි පාර ඔයා ගන්න. මං හිතනවා පැහැදිලියි කියලා. right. ඊට පස්සේ දැන් ඔන්න අමතර තොරතුරු වල. හරි. දැන් ඔන්න අමතර තොරතුරු වල. කියනවා මෙන්න මෙහෙම දැන්. 12:31ට ණය ගැතියන්ගෙන් 12:31ට ඉන්න ණය ගැතියන්ගෙන්
තවත් රුපියල් 20ක්. තවත් රුපියල් 20ක්. බොල් ණය ගලපන්නලු. right. මොකක්ද කියන්නේ? දැන් කියනවා කාලච්ඡේදයේ අන්තිමට ඉන්න ණයගැතියන්ගෙන් තව රුපියල් 20ක. හරි. තව රුපියල් 20ක බොල් ණය ගලපන්න කියලා. හරි. එතකොට ඔයා මොකද කරන්නේ? හරි. දැන් ඔයා මොකද කරන්නේ? බලන්න. පළමු වර බොල් ණය කීයක් ගලපලාද? 50යි. ඒක ඔයා දැන් දන්නවා. දෙවනි වතාවට ඔයාට කියනවා තව රුපියල් 20කුත් බොල් ණය ගලපන්න. මේකේ මොකද උනේ? හරි ලේසි. කලින් බොල් ණය ගලපලාද? අපෝ නෑ. එතකොට කියනවා බොල් ණය ගලපන්න කියලා. මේ ගලපන බොල් ණයට අපි කියනවා පළමු වර ගැලපීම කියලා. ඇයි? ඉතින් අනේ කලින් කීයක්වත් නැහැනේ බොල් ණය ගලපලා. අවුරුද්දේ කිසිම ගැලපීමක් නැහැ. පළවෙනි වතාවටම ඔයා තමයි සටහන් කරන්නේ. ඒ නිසා පළමු වර. මෙතන වෙනස්. ඇයි? දැනටමත් මේ ශේෂ පිරික්සුම බලන්න කියන්නේ ඒකයි. දැනටමත් ශේෂ පිරික්සුමේ 50ක බොල් ණයක් ගලපලා. ඔයාට දැන් ආයෙත් කියනවා බොල් ණය තව 20කුත් ගලපන්න. මේකට අපි කියනවා දෙවන වර ගැලපීම කියලා. right. එහෙනම් අපි බලමු කොහොමද ගලපන්නේ කියලා. හරිද? කොහොමද ගලපන්නේ කියලා. right. පියවර 1 ඊළඟ එක පියවර 2. මෙතනට එන්න ඕනේ ලාලා ප්‍රකාශනය. මෙතනට එන්න ඕනේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. right. අපි දැන් බලන්නයි යන්නේ. හරි ලේසි. දැන් ඔයා බලන්න හොඳට තේරුම් ගන්න. දැනටමත් ශේෂ පිරික්සුමේ 50ක බොල් ණය ගන්න. ඔව්. අපි ඒකට කියනවා පළමු වර බොල් ණය ගැලපීම. දැන් ඔයාට ප්‍රශ්නයක් එනවා. විභාගෙදි කොහොමද පළමු වර ගැලපීමක්ද දෙවන වර ගැලපීමක්ද කියලා හොයන්න. මොකද කරන්නේ? ඔයා බලනවා ශේෂ පිරික්සුම දිහා. right. ඔයා බලනවා ශේෂ පිරික්සුම දිහා. ශේෂ පිරික්සුම ඇතුලේ කොහෙවත් බොල් ණය කියලා සඳහන් වෙලා නැත්නම් ඔයාට බොල් ණය ගලපන්න කියලා පල්ලෙහා තිබුණොත් ඒකට කියනවා පළමු වර බොල් ණය ගැලපීම කියලා. කොහෙන්ද අල්ලගත්තේ වැඩි? ශේෂ පිරික්සුම. ඊළඟ එක දෙවන වර උනොත් වෙන්නේ මොකද්ද? ශේෂ පිරික්සුම ඇතුලේ හොර ගෙඩිය හැංගිලා ඉන්නවා. බොල් ණය කියලා. මේක දැක්ක ගමන් ඔයාට ගාලා මතක් වෙනවා මොකද්ද? දැනටමත් මේ අවුරුද්දේ 50ක බොල් ණය වියදමක් හඳුනාගෙන තියෙනවා. තව බොල් ණය වියදමක් මෙතනදී හඳුනා ගන්නක් තියෙනවා. ඕකනේ කතාව. අපි යන්දිමු ටයිම්ලයින් එක. ජනවාරි 1 දෙසැම්බර් 31. right. දැන් ඔයා උත්තර දෙන්න මේ අවුරුද්ද ඇතුළත බොල් ණය වියදම කී සැරයක් හඳුනා ගන්නවද? කියන්න බලන්න. දැනටමත් හඳුනාගෙන තියෙනවා බොල් ණය කීයක්ද? ඔව් බොල් ණය කීයක්ද? රුපියල් 50. හරි. මේ අවුරුද්ද ඇතුලේ බොල් ණය 50ක් යාලා. ඔන්න හරි. මේ අවුරුද්ද ඇතුලෙම තව රුපියල් කීයක බොල් ණයක් තියෙනවා? තව මේක හරි ඔව්. තව කීයකද? මේ තියෙන්නේ. ඔයත් ගලපනවා. එහෙනම් කියන්න අපේ ගිණුම් කාලච්ඡේදයේ සටහන් කරන මුළු බොල් ණය වියදම කීයද? මුළු බොල් ණය වියදම කීයද? හරි කීයද? අවුරුද්ද ඇතුලේ මුළු බොල් ණය වියදම 70යි. කොහොමද ගත්තේ? පළමු වර ගලපලා තියෙනවා 50ක්. දෙවන වර ගලපනවා 20ක්. දෙකම වෙන්නේ
මොන අවුරුද්දද? මේ අවුරුද්ද. එතකොට මේක මොන අවුරුද්ද කියලාම? මේ අවුරුද්ද කියලා. එහෙනම් දෙන්නගෙම එකතුව අපි කොහෙටද දාන්නේ? ලාලාවලට දානවා. ලාලාවලත් කොහෙද? වෙනසක් නැහැ කොහෙද? බෙදා හැරීමේ වියදම් වල මොනවද? බොල් ණය කියලා 70ක් සටහන් කරනවා. හරි ලේසි. එක තෝල් දාන්න තියෙන. 70ක් සටහන් කරනවා. ඊට පස්සේ මූල්‍ය තත්ත්වයට දැන් මොකද වෙන්නේ? බලන්න. දැන් බලන්න. දැන් ඔයා හොයලා කියන්න ගිනුම් කාලච්ඡේදයේ අන්තිම දවසට මෙන්න මේ දවසට 12:31ට ණය ගැතියෝ කීයක් ඉන්නවද? හොයලා කියන්න. කීයක් ඉන්නවද? මේ තියෙන. කීයද? කීයක් තියෙනවද? 400ක් තියෙනවා. පැහැදිලිද? 400ක් තියෙනවා මෙතන. හරි 400ක් ඉන්නව නේද? මේ ඉන්න 400ෙන් ගාණ කියනවා මොකද්ද? මේ ගාණේ පැහැදිලිව කියනවා. 12:31ට ඉන්න ණය ගැතියන්. කො 12:31ට ඉන්න ණය ගැතියන්ගෙන් තවත් 20ක් බොල් ණය ගලපන්නේ. තව 20ක්. එතකොට අපි කීයද ගලපන්නේ? කීයද ගලපන්නේ? කියන්න බෑ. කීයද? 12:31 ඉන්නවා කීයක්ද? 400ක ණය ගැතිය. මේ ඉන්නේ කෙනාගෙන් කීයක් ගලපන්නද? 20ක් ගලපන්නද? 20ක් අඩු කරන්න. දැන් සුද්ධ ණය ගැතියෝ කීයද? 400න් 20ක් අඩු කරාම කීයද එන්නේ? හරි. හරිද? එතකොට
ගිනුම් කාලච්ඡේදයේ අන්තිම දවසේ ගිනුම් කාලච්ඡේදයේ අන්තිම දවසට ණයගැතියෝ කීයක් ඉන්නවද? 400ක් ඉන්න. මේ ඉන්න ණයගැතියන්ගෙන් හරි තේරුම් ගන්න. මේ ඉන්න ණයගැතියන්ගෙන් තව කීයක් බොල් ණය අඩු වෙනවද? 20යි. එහෙනම් ශුද්ධ ණයගැතියන් ගාන කීයද? 380යි. පැහැදිලිද? එතකොට මේ 380ක ණයගැති ශේෂය කොහෙටද යන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ කොහෙටද? ජංගම වත්කම් වල ණය ගැති කියලා. පැහැදිලිද? තේරුණාද වෙච්ච දේ? එතකොට ඔයාට මේ පොඩ සංකීර්ණ කතාවක් කියන්නේ. ඔයාට ප්‍රශ්නයක් එනවා මේ 50 අඩු කරන්නේ නැද්ද? මොකද්ද දෙන උත්තරේ? මොකක්ද ඒකට දෙන උත්තරේ? මේ 50 මෙතන අඩු කරන්නේ නැද්ද? නෑ. ඇයි? හොඳට මතක තියාගන්න. මේ 400 හැදිලා තියෙන්නේ කොහොමද? 400 හැදිලා තියෙන්නෙම ළමයි මේ බොල් ණය අඩු කරාට පස්සේ. ඒ නිසා තමයි අපි ආපහු 50 මෙතනට දාන්නේ. හරි. කෙටියෙන්ම කිව්වොත් අවුරුද්දේ අන්තිම දවසට 12:31 දිනට කීයක ණයගැතියෝ දෙන්නේ? 400ක ඉන්නේ. එතනින් තව කීයක් බොල් ණය ගලපනවද? එතනින් 20ක් තව බොල් ණය වෙනවා. 400ක් ඉන්නව ණයගැතියෝ 20 දෙනෙක් රුපියල් 20ක් සල්ලි හම්බෙන්නේ නැහැ. 400ෙන් 20ක් හම්බෙන්නේ නැහැ. එහෙනම් තව කීයක් හම්බෙනවද? ඔව් 380. පැහැදිලි? එහෙනම් ඒ එන 380 තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට අපි දැම්මේ. වැඩේ පැහැදිලිනේ? right. එතකොට ඒකත් හරි. අපි දැන් බලමු. දැන් ඔන්න අපේ ගැළපිලිවල අපි මේ වෙද්දි ඉවර කරපු ටික මොනවද? හරි. අවසන් තොගය කරා කිසිම ගේමක් නැහැ නේ. ගේමක් නැහැ නේ ඇත්තටම. බොල් ණය කරා ගේමක් නැහැ. ලේසි. බොල් ණය ආකාර දෙකයි. පළමු වර බොල් ණය වීම, ඊළඟ එක දෙවන වර බොල් ණය වීම. මේ දෙකම කරා ලේසි. පැහැදිලිනේ? right. ඊළඟ එක. අපි කරමු ඊළඟට දෙවෙනි එක කියන මේක ඉවරයක් කරලා. right. උපචිත වියදම්. right. එන්නකො. තුන්වෙනි එක උපචිත නැත්නම් ගෙවිය යුතු වියදම්. හරි. ගෙවිය යුතු වියදම්. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මෙන්න මේකයි වෙන්නේ. දැන් ළමයි ඔයා දන්නවා. හරිද? ඔයා දන්නවා මෙන්න මෙහෙම දෙයක්. ඔයාට ඊට කලින් හරි පොඩි දෙයක් කියලා දෙන්න ඕනේ. හරි. මෙන්න මේක මාර වැදගත්. අපි දන්නවා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ තියෙනවා. මේ වෙන මාතෘකාවක් හොඳේ. ඒ කියන්නේ මේක චුට්ටක් අමතක කරන්න. ඔයා දන්නව නේද? ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයට ඇතුළත් කරන්නේ මොනවද? ගිණුම් කාලච්ඡේදය ඇතුළත මොනවද? ආදායම් සහ වියදම් ටික. ඒක ඔයා දන්නවද? මෙන්න මේක රතු පෑනෙන් ලියවෙන්න. හරි. රතු පෑනෙන් ලියවෙන්න. අපි ලාලාවල ආදායම් සහ වියදම් විදිහට ඇතුළත් කරන්නේ මොන වටිනාකමද? ඒ කියන්නේ මුළු අවුරුද්දෙම වටිනාකමද? මුදලින් හම්බුන වටිනාකම. හරි. උදාහරණයක් කියලා දෙන්න. හිතන්න අපිට ආයෝජන ආදායමක් හම්බෙනවා. හරිද? අපේ ව්‍යාපාරයට
ආයෝජන ආදායමක් හම්බෙනවා මාසයකට 20යි. මාසිකව රුපියල් 20යි. පැහැදිලිද? මාසිකව රුපියල් 20යි. දැන් අපි ගිණුම් කාලච්ඡේදය කොච්චරක්ද? අවුරුද්දක්. මාස 12යි. එහෙනම් ඔයා කියන්න ළමයි මාසිකට 20ක් ලැබෙනවා නම් වසරටම ගාන කීයද? වසරේ ආයෝජන ආදායම කීයද? ඔව් මේකේ නේ. කීයද? මේ ගානන්නේ 240. හරි. මේ මාර තියරියක් කියලා දෙන්නේ. ආයෝජන ආදායම මුළු මාස 12ටම 240යි. ඔව්. දැන් හිතන්න. හරි. හරිනම් අවුරුද්ද ඉවර වෙද්දී අපිට ආයෝජන ආදායම් කීයක් හම්බෙන්න ඕනද? 240ක් හම්බෙන්න ඕන. හැබැයි ඔයා හිතන්න මේ වෙද්දි අපිට මේ වෙද්දි අපිට 240ම මුදලින් හම්බෙලානේ. අපිට මුදලින් ලැබිලා තියෙන්නේ කීයද? මුදලින් ලැබිලා තියෙන්නේ රුපියල් 200ක් විතරයි. කීයද? රුපියල් 200ක් විතරයි. හරිනම් කීයක් හම්බෙන්න ඕනේද? අවුරුද්ද ඉවර වෙද්දි 240ක් හම්බෙන්න ඕන. හැබැයි අවුරුද්ද ඉවර වෙද්දි අපිට කීයක් ලැබිලා තියෙනවද? 200. දැන් අර මම කියපු උපකල්පනෙත් පාවිච්චි කරලා ඔයා කියන්න බලන්න. අවුරුද්දේ මුළු වටිනාකමද ලාලාවලට යන්නේ මුදලින් හම්බෙච්ච වටිනාකමද? කියන්න බලන්න. මොන වටිනාකමද ලාලාවලට යන්නේ? 240ද නැත්නම් 200ද? කීයද එන්නේ? ලේසිනේ. කීයද සටහන් වෙන්නේ? 240. ඇයි? අපේ නීතිය මොකක්ද? ලාලා හදනවා. ඔව්. දාන්නේ මොනවද? ආදායම් සහ වියදම් විතරයි. ඒකෙත් ලාලාවල අපි සටහන් කරන්නේ අවුරුද්දේ මුළු ගානද මුදලින් හම්බෙච්ච ගානද? හරි. මොකක්ද? අවුරුද්දේ ගාන. එතකොට ආයෝජන ආදායම් විදිහට ඔයා සටහන් කරන්නේ 240. පැහැදිලිද? තේරුණාද? හරි. ඕක රතු පෑනෙන් ලියා ගන්න. මොකද්ද? ලාලා ප්‍රකාශනය පිළියෙල කිරීමේදී ආදායම් සහ වියදම් පමණක් ඇතුළත් කරයි. දෙවෙනි වාක්‍යය. එම ආදායම් සහ වියදම් වල වසරේ මුළු වටිනාකම ලාලාවල සටහන් කරයි. හරි. එහෙමම ලියා ගන්න. මුදලින් ලැබුණු හෝ මුදලින් ගෙවූ අගයන් සැලකිල්ලට නොගනි. හරි. මුදලින් ගෙවුව ගණන් නැත්නම් මුදලින් හම්බෙච්ච ගණන් අපි සලකා බලන්නේ නැහැ. හරි. පැහැදිලිද? අපි මේ ආදායමක් ගැනනේ කතා කරේ. අපි වියදමකුත් ගමු. හරි. අපි වියදමකුත් ගමු. අපි දාමු කොමිස් වියදම් කියලා. දැන් ආදායමක් කතා කරන්නේ. හරි. අපි දාමු කොමිස් වියදම් කියලා. එතකොට
අපේ ව්‍යාපාරයට වියදමක් තියෙනවා. මොකද්ද? කොමිස් වියදම්. එක මාසයකට අපි කොමිස් වියදම ගෙවනවා කීයද? කීයද? ඔව් 20ක් ගෙවනවා. අපි ගාණයක් කරමු 10ක්. එහෙනම් අවුරුද්දටම කීයද? 10 ගුණ කරනවා 12න් 120යි. එහෙනම් වසරේ කොමිස් වියදම කීයද ළමයි? රුපියල් 120යි. දැන් අපේ ව්‍යාපාරය හරි අපි මුදලින් ගෙවූ කොමිස් හරි මුදලින් ගෙවූ කොමිස් මේ 120න් අපි මුදලින් ගෙවලා තියෙන්නේ 100. කීයද? 100යි ගෙවලා තියෙන්නේ. දැන් කල්පනා කරලා කියන්න. වසරේ මුළු වියදමකෝ වසරේ මුළු කොමිස් වියදම පෙන්වන්න. මාස 12 මුළු ගාන මේ තියෙන්නේ. මෙතනින් අපි දැනටමත් ගෙවලා තියෙන්නේ. මේ තියෙන මුදලින් ගෙවුව ගාන. හරි. දැන් අපේ උපකල්පනය මොකක්ද? ලාලාවලට ආදායම් සහ වියදම් දාන්න. ඒ දාද්දි අපි සැලකිලිමත් වෙනවා. කවුරු ගැනද? අවුරුද්දේ මුළු ගාන සහ මුදලින් ගෙවුව ගාන. කියන්න බලන්න. කාවද අපි ලාලාවලට සටහන් කරන්නේ? මේ දෙන්නගෙන් කාව? ඔව්. වෙනත් මුදලින් ගෙවූ ගාන අයින් කරනවා. වැඩක් නැහැ. අපි හොයා ගන්නවා වසරේ මුළු ගාන. කීයද? වසරේ මුළු කොමිස් වියදම 120යි. එහෙනම් අපි දාමුකෝ නිකම් පරිපාලන වියදම් කියලා. පරිපාලන වියදම් යටතේ හරි කොමිස් වියදම කියලා මේක මෙන්න කරමු. මේක විකුණුම් කොමිස් කියලා දාමු. ඒක බෙදා හැරීම. පොඩ්ඩක් වියදම වෙනස් කරාම විකුණුම් කොමිස්. එතකොට විකුණුම් කොමිස් කියන්නේ මේක බෙදා හැරීමනේ. එතකොට බෙදා හැරීමේ වියදම් යටතේ විකුණුම් කොමිස් විදිහට අපි කීයද සටහන් කරන්නේ? වසරේ මුළු ගාන සටහන් කරනවා. මුදලින් ගෙවුව ගාන වැදගත්ද? නැහැ. පැහැදිලිද? ඔව්. එහෙනම් 120. right. තේරුණානේ? දැන් ඔයාට ප්‍රශ්නයක් එනවා. සර් මේ මුදලින් ගෙවුව ගාන එහෙම නැත්නම් ආදායමක නම් මුදලින් ලැබුණ ගාන අපිට ගානේ කොහින්ද හොයාගන්න තියෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. රතු පෑනෙන් මේක ලියවෙන්න ඕන. මොකද්ද? ආදායමක් හරි නැත්නම් වියදම. මොකද්ද? ආදායමක හෝ වියදමක. ආදායමක නම් මුදලින් ලැබුණු වටිනාකම. වියදමක නම් මුදලින් ගෙවූ වටිනාකම. කොහෙද සටහන් වෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. කොහෙද මේක සටහන් වෙන්නේ? මුදලින් ලද ආදායම් සහ මුදලින් ගෙවූ වියදම් කොහෙද සටහන් වෙන්නේ? දැන් ඔයාට ඕනේ මුදලින් ගෙවුව මුදලින් හම්බෙච්ච ආදායම හොයාගන්න. ඔයාට ඕනේ මුදලින් ගෙවුව වියදම හොයාගන්න. ඔයා කොහෙද එහෙනම් මුලින්ම ගිහින් බලන්නේ? ඔව් හරියටම හරි. කොහෙද? ශේෂ පිරික්සුම. කොහෙද ඔයා බලන්නේ? ශේෂ පිරික්සුම. පැහැදිලිද? ඒ කිව්වේ ළමයි මෙතන ගන්නකො. මෙතන තියෙන්නේ විකුණුම් කොමිස් වියදම්නේ. ඔව්. ඒකෙත් තියෙනව නේද
මුදලින් ගෙව්ව කොමිස් කියන කීයක් තියනවද 100ක් තියෙනවා. මේ 100 කොහෙද සටහන් වෙන්නේ? ඔයාගේ ශේෂ පිරික්සුමේ විකුණුම් කොමිස් වියදම් කියලා මේ 100 සටහන් වෙනවා. පැහැදිලි? එහෙනම් ඔයා ඔළුවට ගන්න ඕනේ කාරණා මොකක්ද? ආදායමක හරි මේ කියන වචන මාර වැදගත්. ආදායමක හරි වියදමක හරි මුදල්මය වටිනාකම. හරි. ඒ කියන්නේ මුදලින් වියදමක නම් මුදලින් ගෙව්ව වටිනා. ආදායමක නම් මුදලින් ලැබුණ වටිනා. හොයා ගන්න අපි මොන පිරික්සුම දිහාද බලන්නේ? ශේෂ පිරික්සුම දිහා බලනවා. පැහැදිලිද? අපි නිකන් ගානක් හදමු. හරි නිකන් පොඩි ගානක්. අපි ආදායම් වලටත් එකක් හොයමු. හරි. වියදම් වලටත් පොඩි ගානක් හදමු. හරි. ආදායම් සහ වියදම්. අපි දැන් මේ මොනවද කතා කරන්නේ? මුදලින් ගෙව්ව ගාන කොහොමද හොයන්නේ? හරි. ආදායම් සහ වියදම්. අපි ගමු කුලී ආදායම් කියලා. කුලී ආදායම් අපි දාමුකෝ 50යි කියලා. right. අමතර කරුණු වල තියෙනවා කුලී ආදායම් රුපියල් 20ක් ලැබිය යුතුය. හරි. ලැබිය යුතුය. right. දැන් අපි හොයමු. හරි ලේසි. හොඳයි. අර අපි කතා කරපු දේවල්. දැන් අපි ඔන්න ශේෂ පිරික්සුම තියෙනවා. මේ තියෙන්නේ ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුමේ තියෙනවා කුලී ආදායම් කියලා. මොන ආදායම්ද? කුලී ආදායම් කියලා රුපියල් 50. අමතර කරුණු වල කියනවා මොකද්ද? අමතර කරුණු වල ඔයාට කියනවා කුලී ආදායම් තවත් රුපියල් 20ක් ලැබිය යුතුය. right. දැන් අපිට ඕනේ මෙන්න මේක හොයාගන්න. මොකද්ද? වසරේ මුළු ආදායම හොයාගන්න. ඔයා උදව් කරන්න ඕනේ. හරි. වසරේ මුළු ආදායම හොයාගන්න. කොහොමද හොයාගන්නේ? මුළු ආදායම එතනින් කොටසක් දැනටමත් මුදලින් ලැබුණා. හරි. දැනටමත් මුදලින් හම්බෙච්ච ආදායමක් තියෙනවා. ඒ වගේම ළමයි අපිට ලැබෙන්න ඕනේ ආදායමුත් තියෙනවා. එහෙමනේ මුළු ආදායම හැදෙන්නේ. එහෙනම් දැන් ඔයා මට කියන්න මුදලින් ලැබිච්ච ආදායම තියෙනවා. ඔන්න අපි අර ඉගෙන ගත්ත පොයින්ට් එක වැඩ. මොන ආදායමද? මුදලින් දැනටමත් ලැබුණ ආදායම. අපි කොහෙද ගිහින් බලන්න ඕනේ? කොහෙද? ඔව් ශේෂ පිරික්සුම ඇතුලේ ඔයා හොයන්න කුලී ආදායම් කියලා මොනවා හරි තියනවද කියලා බලාගෙන උඩේ ඉඳලා බලන්න. මේ තියෙන්නේ කීයක් තියෙනවද? 50ක් තියෙනවා. මේ 50 තේරුම මොකක්ද? ඔව් ශේෂ පිරික්සුම ඇතුලේනේ. එහෙනම් මේ 50 තේරුම තමයි දැනටමත් මුදලින් ලැබුණ කුලී ආදායම 50. right. ශේෂ පිරික්සුමෙන් හොයාගන්න.
අපිට ලැබෙන්න තව කීයක් තියෙනවද? කීයක් තියෙනවද? 20යි. එහෙනම් වසරේ මුළු කුලී ආදායම කීයද? 70යි. පැහැදිලිද? මම හිතනවා තේරුණා කියලා. මට උගන්වන්න ඕනේ මෙන්න මේ කාරණා ටික. මුදලින් හම්බෙච්ච ගාන කොහෙද තියෙන්නේ? ශේෂ පිරික්සුමේ කෙලින්ම තියෙනවා. පැහැදිලි? හා. ඊළඟට වියදම් වලට අපි දාමු. පොඩියට වියදම් වල ඔන්න තියෙනවා ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුමේ අපි දාමු විදුලි කියලා 80. අමතර කරුණු වල පළවෙනි එකේ කියනවා මෙන්න මෙහෙම. මොකද්ද කියන්නේ? කියනවා විදුලි වියදම් තවත් රුපියල් 20ක් ගෙවිය යුතුයි කියලා. දැන් ඔයාට ඕනේ අවුරුද්දේ මුළු විදුලි වියදම හොයාගන්න. වසරේ මුළු විදුලි වියදම හොයාගන්න. කියන්න බලන්න. කොහොමද හොයාගන්නේ? අවුරුද්දේ දැනටමත් මුදලින් ගෙව්ව ගාණක් තියෙනවා. හරි. දැනටමත් මුදලින් ගෙව් අගයක් තියෙනවා. ඒ වගේම ගෙවිය යුතු එහෙම නැත්නම් ගෙවන්න ඉතුරු තව පොඩි මුදලකුත් තියෙනවා. දැන් හොයලා කියන්න. මුදලින් ගෙවූ කීයද? මුදලින් ගෙවුව ගාන හොයාගන්න නම් ඔයා කොහෙද රවුමක් දාන්න ඕන? ශේෂ පිරික්සුමේ රවුමක් දාන්න. බලන්න විදුලි කියලා කොහේ හරි තියෙනවද කියලා? තියෙනවා. කීයද? 80යි. මේ 80 පොඩ්ඩක් නිර්වචනය කරන්න. මොකද්ද නිර්වචනේ? මේ අවුරුද්ද ඇතුළත මුදලින් ගෙවූ විදුලිය. හරි. මේ අවුරුද්දේ මුදලින් ගෙව්ව විදුලිය. මේ 50 නිර්වචනය කරන්න. මෙම වසරේ මුදලින් ලද කුලී ආදායම. හරි. ඕකනේ තියෙන්නේ. එතකොට මුදලින් ගෙව්වා කීයක්ද? තව ඉස්සරහට තව හිඟ කීයක් තියෙනවද? තව හිඟ 20කුත්. එහෙනම් අවුරුද්දේ මුළු විදුලි වියදම කීයද? 100යි. පැහැදිලිද? right? ඕක ඇවිල්ලා මාර වැදගත් මාතෘකාවක්. හරි. කෙටියෙන්ම කිව්වොත් ආදායම් සහ වියදම් කොහොමද අපි හරියට ලාභ හෝ අලාභ ප්‍රකාශනයට දාන්නේ කියන එක තමයි මෙතනින් සාකච්ඡා වෙන්නේ. කොහොම හරි ඔයා දැනගන්න ඕනේ ශේෂ පිරික්සුම ඇතුලේ ආදායම් සහ වියදම් තිබුණොත් ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මුදල් සම්බන්ධ වටිනාකම. පැහැදිලිද? right. එතකොට ඒකත් හරි. හරි. අපිට මේක සාකච්ඡා කරන්න තියෙනවානේ. උපචිත එක. right. ඒකට ටග් කරලා කතා කරමු. හරි. අපි ඒක ටග් කරලා සාකච්ඡා කරමු. තුන්වෙනි එක. උපචිත. එහෙම නැත්නම් ගෙවිය යුතු. හරි. ගෙවිය යුතු වියදම්. හරි ලේසි. දැන් ඔයාට මාරම ලේසි. ගෙවිය යුතු වියදම්. ළමයි මුලින්ම කියන්න මේක වියදමක්ද? මේක වියදමක්ද? නෑ. මේක මොකක්ද?
ගෙවන්න හිඟ මුදලක් කියන්නේ මේක මොකද්ද? වියදමක්ද නැත්නම් මේක වගකීමක්? මේක වගකීම. හරි. ඒකත් මොන වගකීමක්ද? මොන වගකීමක්ද? ජංගම නැත්නම් කෙටි කාලීන වගකීම. right. දැන් මේකයි වෙන්නේ. හරිම ලේසි. හිතන්න මෙන්න මේක. හරිද? හිතන්න මෙහෙම. හරි. අපි ගමු ගිණුම් කාලය. 1 පටන් ගන්නවා 12:31 ඉවර වෙනවා. ඕකනේ ගිණුම් කාලච්ඡේදය. එතකොට දැන් බලන්න වැඩේ. ඔයා හිතන්න හරි ඔයා හිතන්න අපේ ව්‍යාපාරය කුලී වියදමක් ගෙවන. අපි ගෙවන්නේ අපි අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන බිල්ඩින් එක ගොඩනැගිල්ල අපි ඒක කුලියට අරන් තියෙනවා. එහෙනම් දැන් අපි කුලිය ගෙවන්න එපයි. ඒවටනේ අපි කුලී වියදම් කියලා කියන්නේ. එතකොට අපි මාසිකව ගෙවන්න ඕනේ කුලිය ගෙවන්න ඕනේ රුපියල් 50ක්. කීයක් අපි මාසෙකට ගෙවන්න ඕනේ? කීයද? ඔව් මාසික කුලී වියදම 50යි. එහෙනම් වසරේ අපි අවුරුද්දකට කොච්චරක් කුලී ගෙවනවද? වසරේ කුලී වියදම කීයද? අපි කීයක් ගෙවන්න ඕනද අවුරුද්දට? කොහොමද එන්නේ? මාසේ ගාන ගුණ කරනවා 12. කීය දෙන්නේ එතකොට? 600යි. ඔන්න අවුරුද්දේ කුලී වියදම. ඒ කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙද්දී අපි කුලී වියදම කීයක් ගෙවන්න ඕනේද? ඔව් 600ක් ගෙවලා තියෙනවා. හරි. ඕකනේ කතන්දරේ. right. හැබැයි ළමයි හිතන්න අපේ ව්‍යාපාරයේ මේ දවස්වල පොඩි සල්ලි ප්‍රශ්න ටිකක් තියෙනවා. සල්ලි නැහැ. හරි. දැන් අපිට මේ 600ම ගෙවා ගන්න බැරි වෙනවා. හරි. හිතන්න අපි මුදලින් ගෙවා ගන්නවා කොහොම හරි අමාරුවෙන්. මුදලින් ගෙව්වා අපි දාමුකෝ 550යි කියලා. හරි. මොකද්ද උනේ? මාසයකට කුලිය අපි 50ක් ගෙවන්නේ. එතකොට අවුරුද්දටම හරිනම් 600ක් ගෙවන්න. හැබැයි අපි ගාව තිබ්බ ප්‍රශ්න නිසා අපි මුදලින් දැනට ගෙවලා තියෙන්නේ කීයද? 550. එහෙනම් ඔයා කියන්නේ අපි තව කීයක් ගෙවන්න ඕනේ? අපි ගෙවන්න ඕනේ ඉතිරි ගාන කීයද? ඉතිරිය. එහෙම නැත්නම් අපි ගෙවිය යුතු ගාන කීය දෙන්නේ කියන්න බලන්න. ඔව් 600යිනේ අවුරුද්දටම. එතනින් 550ක් දැනටම ගෙවලානේ. එහෙනම් තව ගෙවන්න තියෙන්නේ රුපියල් 50. තේරුණාද? මේ 50ට තමයි අපි මොකක් කියලාද කියන්නේ? උපචිත නැත්නම් ගෙවිය යුතු වියදම් කියලා කියනවා. හරි. මේ 50 අපි ගෙවන්න ඕනේ. මේක අපි ගෙවන්න ඕනේ. එහෙනම් මේක අපේ ව්‍යාපාරයේ මොකද්ද? වගකීම. මොන වගකීමක්ද? ජංගම වගකීම. පැහැදිලිද? right. ඔන්න උපචිත වියදම් වල වෙන වැඩේ. තව පොඩි කතාවක්. දැන් මම ඔයාට කලිනුත් කියලා දුන්නා මුදලින් ගෙව්ව ගාන ළමයි ඔයාට හොයාගන්න වෙනවනේ. ඔයා හොයාගන්න නම් ඔයා බලන්න ඕනේ මොන පිරික්සුමද? ඇහින්නේ හරියට හරි. ඔයාට හොඳට ශේෂ පිරික්සුමේ රවුමක් දැම්මනම්
ශේෂ පිරික්සුමේ රවුමක් දැම්මනම් මුදලින් ගෙව්ව කුලී වියදම හොයාගන්න පුළුවන්. හරි. අපි උදාහරණයක් හදමු. අපි උදාහරණයක් හදමු. උපචිත වියදම් වල. right. ඔන්න තියෙනවා ශේෂ පිරික්සුම. හරිද? ඔන්න තියෙනවා ශේෂ පිරික්සුම. right. අපි දාමු විදුලිය කියලා 80යි ඊළඟ එක වැටුප් කියලා 150. හරි. දෙකම වියදම්. ඔයාට අතිරේක එහෙම නැත්නම් අමතර තොරතුරු වල දෙනවා. හරි. ඔයාට අතිරේක තොරතුරු වල දෙනවා. මොකක්ද? මොනවද ඔයාට දෙන්නේ අතිරේක තොරතුරු වල? ගැළපිලි ටික. බලමු. ඔන්න පළවෙනි එක. මේ මාර ලේසි. හොඳේ. ඔයාට දෙනවා විදුලිය රුපියල් විදුලිය තවත් රුපියල් 20ක් විදුලිය තවත් රුපියල් 20ක් ගෙවිය යුතුය. ඊළඟ එක වැටුප් තවත් රුපියල් 50ක් ගෙවිය යුතුය. right. හරි. ඔන්න ගැළපිලි දෙකක් දුන්නා. කල්පනා කරන් බලන්න. ඔන්න ගැළපිලි දෙකක් දුන්නා. මොකද කරන්නේ? ඔන්න ගැළපිලි දෙක දීලා තියෙනවා. right. දැන් මොකද අපි කරන්නේ? දැන් අපි මොකද කරන්නේ? කියන්න බලන්න. අපි ඉස්සෙල්ලාම බලමු. හරි. ඔන්න අපි ගලපන විදිය. පළවෙනි එක ගමු. පළවෙනි එක මොකද්ද? විදුලියනේ. එහෙනම් ඔයා හොයලා කියන්නේ වසරේ මුළු විදුලිය කීයද කියලා? වසරේ මුළු විදුලි වියදම කීයද? හොයලා කියන්නේ. වසරේ මුළු විදුලි වියදම කීයද? බලමු. right. ඒක හැදෙන්නේ කොහොමද? මුදලින් දැනටමත් ගෙව්ව ගාන සහ කාවද එකතු කරන්නේ? මුදලින් ගෙවන්න ඉතුරු ගාන. ගෙවිය යුතු විදුලි. ඔය දෙන්නගේ එකතුවනේ. හොයමු. දැන් අපිට ඕනේ අවුරුද්දේ මුළු විදුලිය හොයලා ඒක ලාලා ප්‍රකාශනයට දාන්න. ඒක කරන්නේ කොහොමද? ඔයා මුලින්ම හොයා ගන්න ඕනේ කාවද? අවුරුද්ද ඇතුළත මුදලින් ගෙව්ව විදුලිය. හරි. කොහෙන්ද හොයාගන්නේ? අර උපකල්පනේ පාවිච්චි කරා. කල්පනා කරා. කොහෙද තියෙන්නේ මුදලින් ගෙව්ව ඒවා? මෙතන නැහැනේ. මාර වැඩේනේ. මොකද කරන්නේ? ඔව් ඔයා දන්නවා. මුදලින් ගෙව්ව ගාන හොයන්න නම් ඔයා කොහෙද බලන්න ඕනේ? මොන පිරික්සුමද? ශේෂ පිරික්සුමේ මුල ඉඳලා අගට හොයාගෙන එනවා විදුලිය කියලා වටිනාකමක් තියනවද කියලා. දැන් ඔයාට මේ දෙකයි තියෙන්නේ. විභාග ගානේ තියෙනවනේ 10ක් 15ක් 20ක් විතර. එහෙනම් හොයාගෙන ඉන්න කීයද වෙන්නේ? මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා 80ක් විදුලිය. මේ 80 තීරුම මොකද්ද? මේ 80 මේ අවුරුද්ද ඇතුළත දැනටමත් මුදලින් ගෙවලා තියෙන දැනටමත් මුදලින් ගෙව්ව විදුලි ගාස්තුව කීයද? රුපියල් 80යි. එහෙනම් රුපියල් 80ක් දැනටමත් ගෙවන්න.
ඊළඟ එක තවත් ගෙවන්න ඕන කීයද? හිඟ ගාන. අවුරුද්දේ හිඟ මුදල 20ක් තියෙනවා. එහෙනම් කියන්නේ වසරේ මුළු ගාන කීයද? 100. right. එහෙනම් කියන්නේ ලාලා ප්‍රකාශනයට අපි කීයද දාන්නේ? මූල්‍ය තත්වයට අපි කීයද දාන්නේ? කියන බලන්න. ලාලා ප්‍රකාශනේ මම පොඩ්ඩක් ෆෝන් කරන්න. ඊළඟ එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශ. කියන බලන්න. ඔව් ඔයා දන්නවනේ නීතිය. මොකද්ද? ලාලා ප්‍රකාශනයේ සටහන් කරන්නේ අවුරුද්දටම අදාළ මුළු අවුරුද්දටම අදාළ මුළු වටිනාකම. එහෙනම් මුළු වසරේ විදුලි වියදම කීයද දෙන්නේ? 100යි. නේද? 100යිනේ. ඒක කොහෙද දෙන්නේ? ලාලා ප්‍රකාශනයට එනවා. විදුලිය කියලා පරිපාලන වියදම් වල. හොඳේ. 100ක් එනවා. ඔන්න පළවෙනි පියවර. හරි. අවුරුද්දේ මුළු ගාන ලාලා වලට ගෙනලා අස්සන්ට වැඩි ඉවරයි. හරි. 150 කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? බලන්න මොකද්ද වෙන්නේ කියලා. බලන්න මේ වචන. විදුලිය තව ගෙවන්න තියෙනවා. ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ තේරුම මොකක්ද? තව ගෙවන්න තියෙනවා. ඒ කියන්නේ රුපියල් 20ක හිඟ මුදලක් තියෙනවා. ගෙවිය යුතු ගාණක් තියෙනවා. එහෙනම් ගෙවිය යුතු ගාණ කියන්නේ මොකද්ද? ජංගම වගකීමක්. ගෙවිය යුතුයි. හිඟ මුදලක්. එහෙනම් මේ 20 කොහෙද දෙන්නේ? මේ 20 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීම්. හොඳේ වත්කම් නෙමෙයි. ජංගම වගකීම් වල උපචිත විදුලි කියලා 20 සටහන් කරනවා. උපචිත විදුලි කියලා ජංගම වගකීම් එකේ සටහන් කරනවා. බලන්න කොච්චර සරලද කියලා. හරිද? right. එහෙනම් ඔයා මේක තනියෙන් කරලා කියන්න උත්තරේ මට. වැටු තවත් 50ක් ගෙවන්න තියෙනවා. කියන්න කොහොමද එන්නේ? කොහොමද? ඔව් 50ක් ගෙවන්න තියෙනවා. කොහොම එතකොට අවුරුද්ද ඇතුළත ගෙවුව ගාන? පුළුවන් නම් කියන්න. කොහොම අවුරුද්ද ඇතුළත ගෙවුව ගාන? ශේෂ පිරික්සුමනේ බලන්න ඕනේ නේ. බලාගෙන ගෙවුව ගාන. මේ තියෙන්නේ. කීයද වැටුප් ගෙවලා තියෙන්නේ? වැටුප් ගෙවලා තියෙනවා කීයද? මුදලින් 150යි. තව ගෙවන්න කීයක් තියෙනවද? 50. එහෙනම් වසරේ මුළු ගාන කීයද? අවුරුද්දේ මුළු ගාන කීයද? 200. අවුරුද්දේ මුළු ගාන කීයද? 200. එහෙනම් මේ 200ට ඔයා මොකද කරන්නේ? කියන්න බලන්න. අවුරුද්දේ මුළු වැටුප් වියදමට ඔයා මොකද කරන්නේ? ඔව් ඔයා මේ 200 කොහෙද දාන්නේ? කොහෙද දාන්නේ? ලාලාවට දාන්න. ඊට පස්සේ මෙතන කීයක් හිඟ තියෙනවද? ඔයා කීයක් ගෙවන්න තියෙනවද? 50යි. එහෙනම් ජංගම වගකීම් වල උපචිත වැටුප් කියලා ඔයා දානවා 50. බලන්න ඕක දෙන්නේ කියලා. right. පැහැදිලිද? නියමයි. අන්තිම එක මේකේ තව උපචිත වියදම් වලම අන්තිම ගාන. හරි. ඔන්න ශේෂ පිරික්සුම තියෙනවා. හරි. අර උදාහරණ දෙකක් තිබ්බනේ. ඉතින් උදාහරණ දෙකක් අපි කතා කරන්නේ මේ තුන්වෙනි එක. තුන්වෙනි අමතර එක. ශේෂ පිරික්සුමක් තියෙනවා. අමතර තොරතුරු වල
අමතර තොරතුරු වල මෙන්න මෙහෙම එකක් තියෙනවා. රක්ෂණ ගාස්තු රුපියල් 30ක් ගෙවීමට ඉතිරි වේ. දැන් ඔයා මොකද කරන්නේ? රක්ෂණ ගාස්තු 30ක් ගෙවන්න ඉතුරු වෙලා තියෙනවා. දැන් ඔයා හොයලා කියන්න පුළුවන් නම් ලාලාවලට කීයද යන්නේ? මූල්‍ය තත්වයට කීයද යන්නේ? හොයලා කියන්න. හොයලා කියන්න. කියනවා. කියනවල මොකද කරන්නේ? අපි බලමු. අමතර කරුණු වල කියනවා ළමයි රක්ෂණ ගාස්තු වියදම රුපියල් 30ක් ගෙවීමට ඉතිරි වෙලා තියෙනවා. ගෙවන්න තියෙනවා. හරි. ගෙවන්න ඉතිරි වෙලා තියෙනවා. ඒ කියන්නේ හිඟයි කියන එකනේ. එහෙනම් 30 ගෙනල්ලා සටහන් කරනවා. ඔයා මෙන්න මෙතන. හරි. ඒක හරි. දැන් ඔයා හොයලා කියන්නේ මේ අවුරුද්දේ මුදලින් ගෙව්ව රක්ෂණ ගාස්තුව කීයද? මුදලින් ගෙව්ව ගාන. කොහෙද බලන්නේ? ශේෂ පිරික්සුම. ශේෂ පිරික්සුමේ හොඳට බලන්න තියනවාද කියන්නේ? කොහෙවත්? ශේෂ පිරික්සුමේ කොහෙවත් සටහන් වෙන්නේ නැහැ. එහෙනම් ඒකේ තේරුම මොකක්ද? ඒකේ අදහස අන්න හරි. මේ අවුරුද්ද ඇතුළත රක්ෂණ ගාස්තු කිසිවක් මුදලින් ගෙවලා නැහැ. කිසිම මුදලක් ගෙවලා නැහැ රක්ෂණයට අදාළ. එහෙම ගෙවුවා නම් ඔයා දන්නවා ශේෂ පිරික්සුමේ තියෙන්න එපැයි. දැන් එහෙම කිසිම එකක් නැහැ. එහෙනම් කීයක්වත් ගෙවලා නැහැ. එහෙනම් දැන් කියන්නේ වසරේ මුළු රක්ෂණ ගාස්තුව වෙන්නේ කීයද? 0.30. කීයද? 30යි. එහෙනම් ලාලාවලට එන්නේ කීයද? වසරේ මුළු ගාන. කීයද එන්නේ? රක්ෂණ වියදම කියලා. රක්ෂණය කියලා 30යි. හරිද? ඔව් රක්ෂණය කියලා 30යි. ඇයි? අවුරුද්දේ ගෙවන්න ඕනේ කිසිම වටිනාකමක් ගෙවලා නැහැ. බිඳුව. කොහොමද බිඳුවක් ආවේ? ශේෂ පිරික්සුමේ කිසිම වටිනාකමක් නැහැ. ඊට පස්සේ ගෙවිය යුතු කීයද? 30ක් ඉතුරු. ඒක කොහෙද දෙන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ මොනවද? ජංගම වගකීම් වල. ජංගම වගකීම් වල. උපචිත රක්ෂණ කියන 30යි. හරිද? උපචිත රක්ෂණ කියලා 30ක් එනවා. පැහැදිලිද? ඔච්චරයි. උපචිත වියදම් ඔය ටික විතරමයි විභාගෙදී. හරි. උදාහරණ තුනකුත් තියෙනවා. හරි. මෙතන තුන්වෙනි උදාහරණ මේක මාර වැදගත්. හරි. මේකෙන් ඔය අධ්‍යයක් ඉගෙන ගත්තා. මොකද්ද? මුදලින් ගෙවුව ගාන 0යි. ඇයි? ශේෂ පිරික්සුමේ කීයක්වත් නැති නිසා. ඊට පස්සේ ගණන් දෙකක් හැදුවා. right. උපචිත වියදම් ටික කතා කරා. හරිද? ඊට පස්සේ බොල් ණය ටික හොඳට සාකච්ඡා කරා අපි. පළමු වර සහ දෙවන වර. දිත්ත සටහන කතා කරා. මේ හැම එකෙම දිත්ත සටහන් ටික මම දෙන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. අවසන් තොගේ කතා කරා. එතකොට අපි ගැළපිලි වලින් මේ වීඩියෝ එකේ ගැළපිලි වලින් කීයක් ඉවර කරාද?
එක අපි ඉවරයි. දෙවෙනි එක්කෙනත් ඉවරයි. ඊට පස්සේ ඔව් හතරවෙනි එකත් ඉවරයි. හරි. ඊළඟ වීඩියෝ එකෙන් මෙන්න මේ දෙන්නව අපි සාකච්ඡා කරමු. පැහැදිලිද? සහ සැඟවුණ ගැළපිලි ටිකත් සාකච්ඡා කරමු. හරි. එහෙනම් වැඩ ටික හරියට කරන්න නෝට් එක හදන්න. හරි. අනිවාර්යයෙන්ම ඒ වැඩ ටික කරගෙන එන්න ඕනේ. right.